හලෝ මචන් කොහොමද ඉතින් මම ඔයාලගේ සිනිමචන් හැමෝම මග බලන් හිටපු ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක රිලීස් වුණා. මම හිතන්නේ කොල්ල සෙට් එකෙන් ගොඩක් අය මේ වෙනකොට මේ ෆිල්ම් එක බලලා ඉවර කරලා ඇති. ඉතින් අද අපි කතා කරන්නේ මේකේ ඉන්න කැරක්ටර්ස්ලා ගැනයි, එන්ඩින් එකයි, පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකයි ගැන. ඉතින් මචන් කලින්ම කියන්න ඕනේ වීඩියෝ එක පුරාම පාට් එක විතර ස්පොයිලර්ස් තියෙනවා. ඒ නිසා තාම ෆිල්ම් එක බලුවේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින්ම වීඩියෝ එක නතර කරන්න මචන්. මොකද ෆිල්ම් එකේ තියෙන ප්‍රධාන ප්ලොට් ට්විස්ට් එකයි මේජර් කාස්ටිං සීක්‍රට් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ නිසා ෆිල්ම් එක බලලා මෙන්න. එතකොට තමයි මේක හොඳටම මීටර් වෙන්නේ. ස්පොයිලර්ස් වාම අපේ දුන්නා. එහෙනම් වැඩේට බහිමුද? මචං මට හිතෙන විදිහට මේ ෆිල්ම් එකේ මේන් කන්සෙප්ට් එක විදිහට පෙන්වන්නේ මිනිස්සෙගේ ඇතුළේ තියෙන තනියම සහ ડિප්‍රෙෂන් එක. ෆිල්ම් එකේ ඉන්න මේන් කැරක්ටර්ස් හැමෝම වගේම තමන්ගේ අතීතය අතහැර ගන්න බැරුව ඒකටම එල්ලිලා ඉන්නේ. අතීතේ ඉස්සරහට යන්නේ නැතුව ඒ අතීතේ හිටපු කැරක්ටර් එකක් එක්කම ජීවත් වෙන ලොකු try එකක් දෙනවා. උදාහරණයකට අපේ පීටර් පාකර්ව ගත්තොත් පොර වටේට හිටපු හොඳම යාළුවෝ ක්ලෝස්ම සෙට් එකට පවා පීටර් කියන්නේ කවුද කියන කමතකයි. හැබැයි ස්පයිඩර්මෑන් නෝ මතකයි. ඉතින් පීටර් හිතනවා හරි පීටර් පාකර්ව එයාලට අමතකුණාට කමන්නේ මම ස්පයිඩර්මෑන් විදිහට ජීවත් වෙනවා. මිනිස්සු ස්පයිඩර්මෑන්ව සමරනක පැත්තකින් තිබ්බ ස්පයිඩර්මෑන් විදිහට හිටියොත් විතරයි Tamanට කොහේ හරි සෝෂල් රිලේෂන්ෂිප් එකක් තියාගන්න පුළුවන් වෙන්නේ කියලා එයා තේරුම් ගන්නවා. ඒ නිසා ෆිල්ම් එකෙන් 70%ක්ම ඉන්නේ එයා ස්පයිඩර්මෑන් මාස්ක් එක දාගෙන. තේ එකක් බොනකොට උනත් මාස්ක් එක ලාවට උස්සලා බීලා ආයෙ පල්ලෙහාට දාගන්නවා මචං. ඒ කියන්නේ එයා මාස්ක් එක පිටින් විතරක් කරගෙන මාරම ඉන්සෙකියුර් කැරක්ටර් එකක්. පීටර් හිතන්නේ Taman කියන්නේ දැන් මේ ලෝකෙට ඕන නැති කිසි වැඩක් නැති එක්කෙනෙක් කියලා. මොකද පීටර්ට යාළුවෝ හදාගන්න බෑ. හැබැයි ස්පයිඩර්මෑන් විදිහට සමාජයේ ඉන්නත් පුළුවන්. මිනිස්සුන්ට හෙල්ප් කරන්නත් පුළුවන්. ඒ නිසා එයා ස්පයිඩර්මෑන්ව ඕවර් යූස් කරනවා. පීටර් පාකර්ව තවත් ඕනේ නැහැ. ස්පයිඩර්මෑන් විතරක්ම හිටියාම ඇති කියලා හිතනකොට පීටර් පාකර්ව නැති කරලා දාන විදිහේ පුංචි DNA ඉවොලුෂන් එකක් පවා එයාගේ ගෙන් ඇතුළේ වෙන්න ගන්නවා. හැබැයි ෆිල්ම් එකේ අන්තිමේදී පීටර් පාකර් වෙනමයි ස්පයිඩර්මෑන් වෙනමයි ඉන්නේ ඇයි? දෙන්නටම එකට ඉන්න බැරිද? මට ස්පයිඩර්මෑන් විදිහට සෝෂල් ලයිෆ් එකක් තියෙනවා වගේම පීටර් පාකර්ට සෝෂල් ලයිෆ් එකක් තියෙනවනේ කියලා එයා තේරුම් ගන්නවා. මම මගේ ඩෙන්ටිටි එක ආයෙ හංගන්නේ නැහැ කියලා එයා ඕපන්ලි එළියට එනවා. අන්තිමේදී පනිෂර්, නෙඩ්, MJ වගේ අය ඉස්සරහ තමන්ගේ මූණ රිවීල් කරනවා විතරක් නෙමෙයි පීටර් පාකර් විදිහට ආයෙ ෆ්‍රෙන්ඩ්ෂිප් බොන්ඩ් එකකුත් හදාගන්නවා. ටෙක්නිකලි බැලුවොත් ස්පයිඩර්මෑන්ගේ පවර් එකක් තියාගෙන පීටර් පාකර්ව පැත්තකින් බැලන්ස් කරන විදිහට තමයි කැරක්ටර් එක ලියලා තියෙන්නේ. පට්ටම ඇමේසින් රයිටින් එකක් මචං. ෆිල්ම් එකේ ඉන්න අනිත් හැම කෙනෙක්ම පීටර්ගේ මේ ඩෙවලොප්මන්ට් එකට සපෝට් වෙන විදිහට තමයි සෙට් කරලා තියෙන්නේ. පීටර් විතර නෙවෙයි මචං. හල්කෝ ගත්තත් එහෙමයි. ඇතුළේ ඉන්න සේවේජ් හල් එලීට එන්න ඕනේ නැහැ කියලා ඉන්හිබිටර් එකක් දාගෙන ඉන්නේ. හැබැයි ඒක කැඩුනට පස්සේ සේවේජ් හල් එලීට ඇවිත් ස්පයිඩර්මෑන්ව පොඩි කරලා දාන්න හදන වෙලාවේ එකපාරටම පොරට ස්පයිඩර්මෑන් ගැන දුකක් හිතනවා මචං. මු හොඳ කොල්ලෙන්නේ. මුටයි මම ගහන්න කියලා. ප්‍රොෆෙසර් හල්ක් නෙවෙයි මචං. සේවේජ් හල් කව ස්පයිඩර්මෑන් ගැන අනුකම්පා කරනවා. බෲස් බෑනර්ගේ මයින්ඩ් එක ඇතුලේ හල්ක් එලීට ඕනේ නැහැ කියලා ඉන්හිබිටර් එකක් දාලා තියෙන්නේ. ඉතින් පීටර් අහනවා ඔයා කොහොමද ඕක පාවිච්චි කරන්නේ? ඇයි ඔයා ඕක පාවිච්චි කරන්නේ කියලා. එතකොට එයා කියනවා ඔයා කොහොමද ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්නේ හොඳ සහ නරක වෙන් කරලා බලන්නේ කියලා බෲස් අහනවා. සේවේජ් හල්ක් එලීට ආවට පස්සේ ඒ හල්ක්ව කන්ට්‍රෝල් කරන්න එයා ඇතුලේ පොඩි හෝ අනුකම්පාවක් හදන්න පුළුවන් කියලා විදිහට තමයි කතාව යන්නේ. බෲස් බෑනර් බිම වැටුණ ගමන් එයාව පැක් කරලා කොහෙද අරන් යනවා මචං. කොහේ අරන් ගියාද කියලා දන්නේ නැහැ. හැබැයි සමහර විට ඩූම්ස්ඩේ එකේ එයා නැති වෙන්නේ ඒ නිසා වෙන්නේ නැති. හැබැයි ෆියුචර් එකේ හල්ගේ සෝලෝ මූවි එකක් ආවොත් සුපිරියර්ම තියෙයි. ෆිල්ම් එකට හල්ක ඕනම දැහුවොත් වෙන කැරක්ටර් එකක් තිබ්බත් කතාව යයි. හැබැයි හල්ක ගැන අපේ ගැන නම් මට මාරම සතුටුයි. හල්ක් ෆෑන්ස්ලා කී දෙනෙක් ඉන්නවද කියලා පල්ලෙන් කොළපාට හાર્ට් එක දාලා යන්න. ඊළඟට පනිෂර් ගත්ත පවුලම නැති වෙලා එයා දැන් පනිෂර් විදිහට විතරයි ජීවත් වෙන්නේ. කිසිම පවුල සම්බන්ධය සපෝට් එකක් නැහැ. මාරම තනිවීමක්. ඩෑඩ් ඩෙවල් බෝන් නැගින්න එකේ පොර තනි වෙලා හිටියේ. ડિප්‍රෙෂන් එකට වැටිලා තමන්වම නැති කරගන්න තැනට ඇවිත් හිටපු පනිෂර්ට ස්පයිඩර්මෑන් වගේ මල්ලි කෙනෙක් හම්බ වුණාම පොරගේ මූණේ තියෙන සතුට අපිට මාරටම දැනෙනවා මචං. ඉතින් මේ හැම කැරක්ටර් එක ඇතුලේ ලොකු වේදනාවක් තියෙනවා. ඒ වේදනාව තනි වෙලා ඉඳලා නැති කරන්න බෑ. ඒකට සෝෂල් සපෝට් එකක් ඕනේ කියන එක ෆිල්ම් එකෙන් පැහැදිලිවම පෙන්නනවා. පීටර් අන්තිමේදී ඒක තේරුම් අරගෙන තමන්ගේ යාළුවෝ හොයාගෙන යන එක පට්ටම ලස්සනයි. ෆිල්ම් එක මාරම ෆිලොසොෆිකල් කන්සෙප්ට් එකකින් යන්නේ. බලලා එලීට එනකොට ගොඩක් අයට මේක මාරම ටේක් අවේ එකක්. දැන් යමු මචං ෆිල්ම් එකේ මේන්ම පාර්ට් එක වෙන ජීන් ග්‍රේ ගැන කතා කරන්න. සේරිසින් මොන කැරක්ටර් එකද කරන්නේ කියලා ෆිල්ම් එකේ ඇනවුස්මන්ට් එකේ දැම්ම ලොකු තියරිස් ගියානේ. ඔන්න දැන් ඔෆිෂියලිම කන්ෆර්ම් වුණා. එයා කරන්නේ ජීන් එලයින් ග්‍රේගේ කැරක්ටර් එක කියලා. ඇත්තටම සෝන්ලට තිබ්බ මේක මාකටිං වල පාවිච්චි කරන්න. හැබැයි මියුටන්ට් සාගා එක කික් ඔෆ් කරන්න අලුත් කැරක්ටර් එකක් සීක්‍රට් විදිහට තියාගත්ත එක මාරම හොඳ වැඩක්. හැබැයි එක දෙයක් ෆිල්ම් එක බලපු ගොඩක් අය ජීන් ග්‍රේ කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. එයාගේ නම රිවීල් වෙනකොටවත් ෆෑන්ස් ලාගෙන් ලොකු සර්ප්‍රයිස් එකක් ආවේ නැහැ. ජීන් ග්‍රේ කියන්නේ මාරම පවර්ෆුල් මියුටන්ට් කෙනෙක්. දැනට මෙයාව 0 මියුටන්ට් විදිහට පෙන්වන්න තමයි හදන්නේ. මීට කලින් අපි MCU එකේ නේමර් වගේම මිස් මාවලුත් මියුටන්ට්ස්ලා විදිහට දැක්කා. දැන් ජීන් ග්‍රේවත් ගණන්ලා තියෙනවා. ජීන් සහ එයාගේ නංගි සාරා ග්‍රේ දෙන්නම පොඩි කාලේ පවර්ස් නැතුව ඉඳලා තින්නේ. හැබැයි එකපාරටම පවර්ස් එන්න ගත්තම තමන්ගේ අම්මා පව මේ ළමයි මට ඕනේ නැහැ කියලා ෆෝස්ටර් කෑවලට දාලා ගිහින් පවර්ස් ට්‍රිගර් උනේ කොහොමද කියලා නම් තාම කිව්වේ නැහැ මචං. ගොඩක් දුරට තෑනොස්ගේ හරි හල්ගේ හරි ස්නැප් එකකින් ආපු ගාමා එනර්ජි එක නිසා එංගේ ඇතුලේ තිබ්බ ලේටර් මියුටන්ට් ජීන් එක ට්‍රිගර් වුණා වෙන්න පුළුවන්.
පුළුවන්. දෙන්නටම තිබ්බේ ටෙලිපැතික් පවර්. සාරා ග්‍රේ කියන්නේ මීටර් 10ක් දුරින් ඉන්න හියුමන් කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි DODC එක සාරාව පැහැරගෙන ගිහින් ටෙස්ට් කරලා එයාව මරලා දානවා. සාරා මැරෙන්න කලින් දැක්කේ අන්තිම වචනේ තමයි VMAX කියන්නේ. ජීන් එන්නේ තමන්ගේ නංගිට වෙච්ච දේ හොයාගෙන. හැබැයි සාරාට වඩා ජීන්ට පවර්ස් මාර විදියට වැඩි. DODC එක සාරාගේ ටෙලිපැතික් පවර්ස් එක රීක්‍රියේට් කරන්න හදාදි තමයි ඕවර්ඩෝස් වෙලා සාරා මැරෙන්නේ. ඊට පස්සේ එයාලා ජීන් වල්ලගෙන එවිත් ටෙස්ට් කරනවා. මේක නිකන් හියුමන් ට්‍රැෆිකින් හරි ඉල්ලීගල් හියුමන් එක්ස්පෙරිමෙන්ටේෂන් එකක් වගේ දෙයක්. ටෝනි ස්ටාර්ක් DODC එක හැදුවේ සුපර් හීරෝ ෆයිට් වලින් වෙන ඩැමේජ් ක්ලියර් කරන්න. හැබැයි ඒ ඕගනයිසේෂන් එකෙන් දැන් කරන්නේ මිනිස්සු සහ මියුටන්ට්ස්ලා එක්ස්පෙරිමන්ට් කරන එක. කොමික්ස් වල ඇන්ටි මියුටන්ට් කෙනෙක් වෙන විලියම් බිල්මිස්කර් මේ පවර්ස් රිප්ලිකේට් කරන්න හදනවා. ඒකට නොදැනුවත්ම අපේ ස්පයිඩර්මන් යුනිවර්සල් ඉන්හිබිටර් එකක් හදලා උදව් කරනවා. ඒකට අයිඩියා එක එන්නේ හල්ගේ ගාමා ඉන්හිබිටර් එකෙන්. ස්පයිඩර්මන් තමන්ගේ පවර්ස් යටපත් කරන්න මේක හැදුවට මේකෙන් ඕනම පවර්ඩ් කැරක්ටර් කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේකම ඉදිරියට මියුටන්ට් කෝලා බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ස්පයිඩර්මන් නොදැනුවත්ම සෙන්ටිනල්ස් ලාට සහ ඇන්ටි මියුටන්ට් කෝලස් වලට ලොකු පාරක් කපලා දීලා තියෙන්නේ. ජීන් ග්‍රේට තමන්ගේ නංගි සාරා මරණු විදිය දැනගත්තම එයාගේ ට්‍රෝමා එක නිසා පවර් එක පිල්සුන වගේ බූස්ට් වෙනවා. සාරාට මීටර් 10 කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණේ. හැබැයි ජීන්ට කිලෝමීටර් 1ක බබල් එකක් හදලා ඒ ඇතුලේ ඉන්න හැමෝම මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. එයා කියනවා මචං මට හිතුණා නම් මේ ඔක්කොමලාව මරන්න තිබ්බ කියලා. ජීන් කියන්නේ ඔම්බගේ ලෙවල් මියුටන්ට් කෙනෙක්. MCU එකේ දැනට ඉන්න පවර්ෆුල්ම මියුටන්ට් එයා තමයි. තාම එයාගේ ඇඟේ ෆීනික්ස් ෆෝස් එක නැහැ. හැබැයි ඉනෆ් පවර්ෆුල් එක නිසා තමයි කොස්මික් ෆීනික්ස් එක එයාව චූස් කරන්නේ. ඒකට හොඳ ටීසර් එකක් මේකේ තියෙනවා. ෆිල්ම් එකේ ඉන්න ජීන් ග්‍රේ කියන්නේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. එයා වයසක මිනිස්සෙක් කන්ට්‍රෝල් කරලා කාර් එකේ හැප්පෙන්න අරිනවා. MJ උඩේ ඉඳන් පල්ලෙහාට තල්ලු කරනවා. අන්තිම හැන්ඩ් ෆයිට් එකේදී ස්පයිඩර්මන්ව මරන්න පව හදනවා. එයා ඇතුලේ තියෙන ඩාර්ක් සයිඩ් එක නැති කරලා එලියට ගේන්න තමයි ස්පයිඩර්මන් ඇන්ට්මෑන්ගේ වචන පාවිච්චි කරන්නේ. අන්තිමේදී ජීන්ට ටෙලිකයිනටික් පවර් එකක් ලැබෙනවා මචං. ස්පයිඩර්මන්ව මයින්ඩ් කන්ට්‍රෝල් කරලා හරියන්නේ නැහැ. ටෙලිකයිනටික් පවර් වලින් එලිමන්ට්ස් කන්ට්‍රෝල් කරලා තමයි ස්පයිඩර්මන්ව හෝල් කරන්න ඕනි කියලා එයාව හෝල් කරන් ඉන්නවා. ඒ වෙලාවේ එයාගේ ඔළුව තුළ ගිහින් බලද්දි ආන්ට් මේගේ with great power comes great responsibility කියන වචනේ ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාට ආදරය කරන අයගේ ඇස් වලට ඔයා හැමදාම ලස්සනට පෙනේ කියන ලයින් එකත් ඇහෙන්න පටන් ගන්නවා. මේ ලයින් එක මියුටන්ට් සාගා වලට මාරම ඉම්පෝටන්ට්. X-Men set එක බලපු කට්ටිය දන්නවා ඇති. අපේ බීස්ට් එහෙම නැත්නම් මිස්ටික් වගේ කට්ටිය වෙනමෙන් පොඩ්ඩක් වෙනස්. හැබැයි එයාලට ආදරය කරන කට්ටියට එයාලා ලස්සන. ඉතින් මේකෙන් ඩවුන් වෙන ජීන් ග්‍රේ අන්තිමේදී කියනවා මට කවුරුත් නැහැ කියලා. පීටර් කියනවා මටත් කවුරුත් නැහැ කියලා. අපි දෙන්න එකතු වෙමු කියලා. එහෙම එයාව කන්වින්ස් කරලා මයින්ඩ් කන්ට්‍රෝල් එකෙන් එළියට ගනිද්දි පනිෂර් නිකන් ඉන්නතෝ ජීන්ට ස්නයිපර් එකකින් දෙනවා ෂොට් එකක්. ඉතින් ස්පයිඩර්මන් තමන්ගේ ඇඟ දාලා ජීන්ව බේර ගන්නවා. ඔරිජිනල් ලීක් ස්ක්‍රිප්ට් එක අනුව ස්පයිඩර්මන් මෙතනදී මැරෙන්නලු තිබ්බේ. ඊට පස්සේ සිම්බියෝට් වෙත් එයාව ටේක් ඕවර් කරන විදිහට තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් කරලා ජීන්ගේ ටෙලිකයිනටික් පවර් එකෙන් ස්පයිඩර්මන්ව බේරගෙන පනිෂර් එයාව හොස්පිටල් එකට අරන් යන විදිහට තමයි හදලා තියෙන්නේ. හොස්පිටල් එකේදී පීටර් රිමූවන පනිෂර් දාගන්නවා. හැබැයි පොරට ගානක්වත් නැහැ. ඔබ තාම මෙහෙදි හිටිය වගේ නෝමල් විදියට ඉන්නේ. අන්තිම වෙනකන් අයියා මල්ලිගේ රණ්ඩුව කන්ටිනියු කරන එක මහරම ලස්සනයි. අන්තිමේදී නිව්යෝර්ක් නගරයේම ස්පයිඩර්මන්ව සමරනවා. ඉතින් ස්පයිඩර්මන් විතර නෙවෙයි පීටර්ටත් තමන්ගේ සෝෂල් ලයිෆ් එක ඕනේ කියලා පීටර් තමන්ගේ යාළුවෝ හොයාගෙන නෙඩ්ව හම්බෙන්න යනවා. නෙඩ්ව හම්බෙලා හෑන්ඩ්ෂේක් කරද්දී පරණ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හෑන්ඩ්ෂේක් එක එයාලට නොදැනුවත්ම කරනවා මචං. මේකට සමහර කට්ටිය කියනවා නෙට්ට මැජික් බලයක් තියෙන හින්දා ඒක මේකට සම්බන්ධයි කියලා. හැබැයි ඒක නම් තාම වෙන්න විදිහක් නැහැ මචං. මේක මං හිතන්නේ පියුර් මසල් මෙමරි එකකින් වෙච්ච දෙයක්. ඔයාලට මේ සීන් එකත් මතකද? ස්පයිඩර්මන් නෝ වේ හෝම් එකේ ස්පයිඩර්මන් එයාගේ මසල් මෙමරි එකේ තියෙන ස්පයිඩර් සෙන්ස් එකෙන් ඒ බොක්ස් එක එහාට මෙහාට අරන් යන හැටි. මම හිතන්නේ මෙතනත් ඕකමයි වෙන්නේ. මසල් මෙමරි එකෙන් තමයි මේක නෙට්ට කරන්නේ. ඉතින් තනිකම විතර නෙවෙයි අපේ ජීවිතේට සපෝට් එකක් යාළුවොත් ඕනේ කියලා පීටර් එහෙමම තමන්ගේ අලුත් ලයිෆ් එක පටන් ගන්නවා. බ්‍රෑන්ඩ් නිව් ඩේ එක පටන් ගන්නවා. එහෙමම ජීන් ග්‍රේවත් බස් එක නැගලා යන විදිහට පෙන්නනවා. කොහෙටද යන්නේ කියලා නම් දන්නේ නැහැ. චාල්ලස් සේවියර්ගේ ඉස්කෝලේට යන විදිහට පෙන්නුවා නම් සුපිරි. අපේ වයසක චාල්ලස් සේවියර්ට පවසාව කොහෙන්ද කියලා තාම පෙන්නුවේ නැහැ. මම අර කලින් කිව්වා වගේ තෑනොස් ගේ නැත්තම් හල්ගේ ස්නැප් එකකින් වෙන්න ඕනේ. කොහොම හරි X-Men වලට පාර්ට් 1 බේස් එකක් මේකෙන් හදලා තියෙන්නේ. දැන් යමු මචං පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන කතා කරන්න. විනාඩි 10ක් විතර ඉඳලා තමයි මේක බලන්න ඕනේ. මිඩ් ක්‍රෙඩිට් එකක් නැහැ. එක මේක පෝස්ට් ක්‍රෙඩිට් එකයි තියෙන්නේ. ඒකේ නෙට් ගාව තියෙන ස්පයිඩි ට්‍රැකර් එක. ඒක DNA ට්‍රැකර් එකක් නෙවෙයි. ස්පයිඩර්මන්ව දකින අය රිපෝට් කරන්න ලොකේෂන් මාක් වෙන ඇප් එකක්. එහෙම නැත්නම් ට්‍රැකර් එකක්. ඒකේ අන්තිමට ලොකේෂන් එක කුයින්ස් වල තියෙන විදිහට පෙන්නනවා. ඊට පස්සේ කැමරා එක zoom out වෙලා පෘථිවියෙන් එළියට හම්බ ගාවට යනකොට පොඩි ග්ලිච් එකක් එක පෙන්නනවා. ස්පයිඩර්මන් ඉන්නේ ස්පේස් එකේ කියලා. ඊට පස්සේ නිකම්ම ස්පයිඩර්මන් will return කියලා විතරක් ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඉතින් රිටර්න් වෙන්නේ මොන ස්පයිඩර්මන්ද කියලා කිව්වෙත් නැහැ. මොන ෆිල්ම් එකේද කියලාත් කිව්වෙත් නැහැ. කවදද එන්නේ කියලාත් කිව්වෙත් නැහැ. ඉතින් කිසිම හින්ට් එකක් දුන්නේ නැහැ ඒකට. ඔය ස්පේස් එකේ ඉන්නේ අපේ ස්පයිඩර්මන්ද කියලා හෙව්වොත් ඒකට chance එකක් තියෙනවා මචං. මොකද Earth 838 වල ඩොක්ටර් ඩූම් පෝර්ටල් එකක් ඇරලා අපේ ස්පයිඩර්මන්ව අරන් ගියා වෙන්නත් පුළුවන්. 838 වල සෝසරස් සුප්‍රීම විතර ඉන්නේ අපේ ඩොක්ටර් ඩූම් කියලා පෙන්වන්න හදනවා කියලා පොඩි රූමර් එකක් ගියා. එහෙම වෙන්නත් chance එකක් තියෙනවා.
එහෙම නැත්නම් නෙට් එකේ ට්‍රැකර් එකට අහුනේ අපේ ටොම් හෝලන්ඩ් නෙවෙයි වෙනත් යුනිවර්ස් එකේ ඉන්න ස්පයිඩර්මෑන් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ටෝබි මැග්වර්ගේ ස්පයිඩර්මෑන්. මොකද ඩූම්ස්ඩේ එකේ ටෝබි විස් වුල්වර්න් ෆයිට් එකක් තියෙයි කියලා ලොකු රූමර් එකක් යන නිසා ඒක වෙන්නත් මාරම chance එකක් තියෙනවා. ඊළඟ ක්‍රේසි තීරය එක තමයි මචං ඩෙඩ්පූල්. ඩෙඩ්පූල්ගේ ෆෝර්ත් වෝල් බ්‍රේක් එකක් විදියට මේක කරලා දන්නෙත් නැහැ. මොකද දැන් ඩෙඩ්පූල්ට TVA ඇක්සස් එකක් තියෙන නිසා එයා ස්පයිඩර්මෑන් ස්පේස් එකට එහෙම නැත්නම් වෙන යුනිවර්ස් එකට ෂිෆ්ට් කරලා දන්නෙත් නැහැ. ඩෙඩ්පූල් මොන වගේ ඩයල් එකද කියලා දන්නවනේ ඉතින්. අන්තිම තීරය එක තමයි මචං ග්ලිච් එක. ස්ක්‍රීන් එකේ ග්ලිච් එක. කලින් කොහේ හරි දැක්කාගේ මතකයිද? කෙලිම මයිස් මොරල්ස් මචං ස්පයිඩර්වර්ස් එකේ තනිකරම යන්නේ ග්ලිච් එකත් එක්ක. ඒකත් එක්ක පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. මයිල්ස් මොරල්ස්ව MCU එකට ගේන්න පාර කපනවා කියලා. MCU එකට ගේන්න පාර කපනවත් කියලා කතාවක් යනවා. ස්පයිඩර්මෑන් 5 එකේදී මයිල්ස්ව ඉන්ට්‍රොඩියුස් කරන්න මේකෙන් මාරම බිග් chance එකක් හදලා තියෙන්නේ මචං. කොහොම හරි ඩූම්ස්ඩේ එකට සහ සීක්‍රට් වාස් වලට පට්ටම ලීඩ් එකක් මේ පෝස්ට් ක්‍රෙඩිට් එකෙන් දීලා තියෙනවා මචං. ඉතින් මචං ඕක තමයි බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේ එන්ඩින් බ්‍රේක්ඩවුන් එක. ඔයාලට මොකද හිතන්නේ? ෆිල්ම් එක ගැන එහෙම නැත්නම් මගේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතන්නේ කියලා පල්ලේ කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක සෙට් නම් ලයික් එකකුත් දාන්න. මේ වගේ තවත් පට්ට කොමික්ස් සහ මූවි රිවිව් සිංහලෙම බලන්න. දැන්ම පල්ලේ තියෙන රතු පාට subscribe බටන් එක ඔබලා සීනුවත ඔබලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු.